පාතාල ක්‍රියාකාරකම් ඔස්සේ රාජ්‍යයෙන් පැන යන්නට දරන ලද ප්‍රයත්නයන් පිළිබඳ වැදගත්ම තොරතුරු සමුදායක් මේ වෙද්දී ඉෂාරා සෙව්වන්දි සමගින් අත්අඩංගුවට පත් වුණු බායිගෙන් මේ වෙද්දී හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ කියන්නේ බායි කරන හෙළිදරව් කිරීම ඇතුළත තියෙනවා මේ වෙනකොට තොරතුරු රැසක් හම්බ වෙලා. බායිගේ ජංගම දුරකථන ඇතුළේ තියෙනවා ෆොටෝස් තොගයක්. මේ ෆොටෝස් වල තියෙන්නෙම ඔවුන් පාතාල සමාජිකයින්ට ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව සහ තවත් රාජ්‍යයන්වල සිටින පාතාල සමාජිකයින්ට රටින් පනින්න අවශ්‍ය කරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීමේ මහා ජාවාරමක තොරතුරු තමයි මෙහි අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මේ බායි කියන පුද්ගලයා කරලා තියෙන්නෙම human trafficking. එහෙමත් නැතිනම් මිනිස් ජාවාරමේ ක්‍රියාවලිය. මේ බායිගේ සම්බන්ධතාවයේ තියෙන අරාබි ජාතිකෙන් ඩුබායි වල ඉන්න. මේ ඩුබායි ඉන්න අරාබියාත් එක්ක එකතු වෙලා මෙයා තුර්කියේ ඉන්න විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජව සකස් කරන කණ්ඩායමක් එක්ක එකතු වෙලා මිනිස් ජාවාරමේ නියැලී තිබෙනවා. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඔහුට බායිට හම්බෙන මෙහි ඕඩරේ බායි ඩුබායි ජාතිකයට යවනවා. ඩුබායි ජාතිකයා ඉන් පස්සේ ඒක යවනවා තුර්කියට. මේ අතරමැදි කරුවන් හරහා තුර්කියෙන් අන්තිමේදී පාස්පෝර්ට් එක ඉෂු කරනවා මුර්සි රාජ්‍යයේ. ඒ කියන්නේ මුර්සි පාස්පෝර්ට් එකක් තමයි ඉෂු කරන්නේ. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක, UK පාස්පෝර්ට් එක, ඊළඟට ඕස්ට්‍රේලියන් පාස්පෝර්ට් එක කියලා පාස්පෝර්ට් වර්ග තියෙනවානේ. ඒ රාජ්‍යයන්ට අදාළ වුණු පාස්පෝර්ට්. දැන් මේ පුද්ගලයෝ මේ ඉෂු කරන්නේ මුර්සි රාජ්‍යයට අදාළ වුණු පාස්පෝර්ට් තමයි මේ නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ. ඒක ඔවුන් ඉතාමත් සූක්ෂම ලෙස මේ වන විට දියත් කරගෙන ගෙස් තිබෙනවා. ඒක ලංකාවේ අයට පමණක් නොව වෙනත් රටවල සිටින අයටද මුර්සි පාස්පෝර්ට් ඉෂු කරන්න මේ අය කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට මේ ජංගම දුරකථනයේ තියෙන තොරතුරු එකින් එක ග්‍රහණය කරගෙන බලනකොට ඉන්දියානුවන්ට මේ අය පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. අවුරුදු 10 දැරියකටත් මේ අය පාස්පෝර්ට් හදලා තියෙනවා. ඒ අනුව තමයි ඔය ඉෂාරා සෙව්වන්දිලා කෙහෙල් බද්දර පද්මලා ඔක්කොම මේ රටින් පනින්න අවශ්‍ය කරන මූලික පසුබිම සකස් කරලා දීලා තියෙන්නේ මේ බායි කියන මානව සම්පත ජාවාරම් කරන නැත්නම් හියුමන් ට්‍රැෆිකින් කරන බායි හරහා. ඒ අනුව බායි අත්අඩංගුවට පත්වීම බායි නේපාලේ ඉඳලා තමයි සෙව්වන්දිත් එක්ක අරගෙන එන්නේ. බායි අත්අඩංගුවට පත්වීම පාතාල ලෝකයට සිද්ධ වෙච්ච බරපතල ආකාරයේ කම්පනයක් විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මොකද හේතුව ගොඩක් අයට රට පනින්න පාර හදලා දුන්නේ මේ බායි කියන පුද්ගලයා විසින්. මෙන්න මේ කියන තත්වය ඇතුළත ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වුණු ක්‍රියාවලියක තොරතුරු දැන් එකින් එක එළිදරව් වෙමින් පවතිනවා. මේ බායිලා එහෙම නිහඬ නොවි මෙවැනි තොරතුරු අනාවරණ වෙන්නට ඉඩ ලැබෙන්නේම මේ ආණ්ඩුවට ඩීල් එකක් නැතුව මේ ප්‍රශ්නයට මැදිහත් වීමේ අවංක උවමනාවක් තියෙන නිසා. නැත්තම් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මෙවැනි චරිත බොහෝමයක් අත්අඩංගුවට පත්ව සිටීම නිහඬ වෙනවා. අද මේ අපරාධකරුවන්ගේ යුක්තිය අපරාධකරුවන් ආරක්ෂා කරගන්න ඕනේ, රැඳවුම් බාරේ ඉන්න අය ආරක්ෂා කරගන්න ඕනේ කියලා කෑ ගහන ඔය ගම්මන් පිල්ල හැම හිටපු සෙට්වල තමයි බන්ධනාගාරයට පැනලා හිරකාරින්ට වෙඩි තියලා මැරුවේ. ඒ විතරක් නෙමේ මා කඳුරේ මදුෂ්ලා ආයුධ පෙන්නන්න එක්කන් ගිහිලා ඝාතනය කළේ ඔන්න ඔය අයියලා රට පාලනය කරන කාලවකවානුවේදී. ඒ නිසා දැන් මේ ලොකුවට කෑ ගැහුවට මෙවුන් කරපු කේවල් මතක් කරගන්නකොට ආපහු වතාවක් දෙයනේ මුන් මේ රටේ තවදුරටත් ප්‍රශ්න ගැන කතා කරන්න මේ මයික් ඉස්සරහා හිටගෙන ඉන්නවනේ කියන අප්‍රසන්න හිරිකිතභාවය ඇති වෙමින් තිබෙනවා. කොහොම හරි මේ සියලු දේත් එක්ක ඊළඟ දේ තමයි බායි හරහා තොරතුරු හෙළිදරව් වෙමින් තියෙනවා. කාටද පාස්පෝර්ට් හැදුවේ කියලා. මේ තොරතුරු ඉදිරියේදී අපි සමාජගත කරන්නම්. දැන් කොහොම හරි පාස්පෝර්ට් හදපු සෙට් එක පිළිබඳ තොරතුරු එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් පැහැදිලිනේ මෙහෙන් කොන්ත්‍රාත් එක ගන්නවා බායි. ඒක අරගෙන ඩුබායි වලට දෙනවා. ඩුබායි වලින් මේක තුර්කියට යනවා. තුර්කියෙන් මෙයාලා පාස්පෝර්ට් එක හදලා දාලා පුද්ගලයාගේ අතට එනවා. ඒ අතට එන පාස්පෝර්ට් එක මුර්සි රාජ්‍යයේ පාස්පෝර්ට් එක. මේ මුර්සි පාස්පෝර්ට් එක පාවිච්චි කරලා මෙයාලා ලෝකෙකින් එකට මාරු වෙනවා. සෙව්වන්දිට, ගෙහෙල් බද්දර පද්මෙට මේ හැමෝටම මෙන්න මේ කියන ක්‍රියාවලියම තමයි මොවුන් අදාළ කරගෙන කටයුතු කළේ. ඒ නිසා පාතාලය කියන්නේ අතිශය සූක්ෂම තැනක්. ඔවුන් විවිධ විකල්ප හොයාගෙන මෙහෙයුම් හොයාගෙන යනවා. අද වෙනකොට මිය ගියා කියලා සමාජයට දන්වන සමහර පාතාල නායකයෝ
මැරිලා නැහැ කියලාත් තොරතුරු මේ වෙද්දී එළිදරව්වෙමින් තියෙනවා. ඒ කියන්නේ මැරුණ බව රටට දන්වනවා. නමුත් ඔවුන් මිය ගිහින් නැහැ. මේ විදිහටම පාතාල සමාජිකයෝ ඉන්නවා තමන්ගේ ඡායාරූපයක්වත් අද වෙනතුරු එළියට නොදාපු. එහෙම කරන්න හේතුව තමයි ඔවුන්ට නිරුපද්‍රිතව රැඳී සිටීම සහ නීතියෙන් බේරීමත් පාතාල කල්ලිවල ඉලක්ක බවට පත් නොවී සිටීමටත් ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය තමයි ඒ ආකාරයේ ක්‍රියාත්මක වීම.